අපි මේ කරන්න හදන බෝධි පූජාව මුණකොට පිනක් නෙමෙයි තියෙන්නේ. හරිද? එතකොට අපි මේ පූජාව තියන්නේ ගෞතම බුදුන් වහන්සේ වෙනුවෙන් විතරක් නෙමෙයි. හරිද? මේ වෙනකොට මේ ලෝකෙට පහළ වෙලා තියෙනවා බුදුරජාන් වහන්සේලා 512003 ඒ උන්වහන්සේලාගේ උතුම් වූ සම්බෝධියටත් ඒ වගේම අප සරණ ගිය මේ භාගතුන් වහන්සේගේ ඒ සම්බෝධියටත් ඒ වගේම අනාගතයේ යම්තාක් බුදුරු මේ ලෝකෙ පහළ වෙනවා නම් ඒ සියලු දෙනාම පිට දුන්නා වූ බෝධීන් වහන්සේලා සිහිපත් කරලා බුදු ගුණ සිහිපත් කරලා මම කරගෙන යන්නේ. ඒක මේ කොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මේකට සම්බන්ධ වෙන කට්ටියම පහනක් පත්තු කරලා තුණා මේ සියලුම පාප ශක්තිය විනාශ කළා යන්න ඉතින් හිතාගෙන මේ පහන් පත්තු කරන්න කවුරු පහන් ගෙනාවක් කමන්නේ කාගේ පහන් වුණත් කමන්නේ කවුරු තෙල් දැම්මත් කමන්නේ චේතනාවයි වැදගත් වෙන්නේ. ඒක රණ්ඩු වෙන හෙම්පා කට්ටිය මේ වෙලාවේ මොකද ඒක හොඳ නෑ. හරිද? ඒක නිසා මේක මේ මිත්‍යා දෘෂ්ටිය පෙරටු කරන වැඩක් එම නෙමෙයි ඈ. මේ ලෝකේ මේ ග්‍රහාපල කියන දෙයක් තියෙනවා. ඒක ඇති වෙන විදිහක් තියෙනවා. ඒක අයින් කරන පිළිවෙතක් තියෙනවා. මාක ඉස්සරහට තේරුම් කරලා දෙන්නම් හැමෝටම. මේ පහන් තිර දාලා ලැහැස්ති කරගන්න දැන් ඉච්චර වෙලාවක් නෑ අපිට තව.